රයිට්. ඉතින් එපිසෝඩ් 3 එකේ පාර්ට් 2 එක මෙන්න ඇරඹුණා. රයිට්. දෙවෙනි කොටස. හරි. මේකට යනකොට ගොඩාක් පාස් පේපර්ස් වලදී දකින්න ලැබෙන. ගොඩාක් පාස් පේපර්ස් වලදී දකින්න ලැබෙන ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකක් ඔයාලට සුපිරියට කියලා දීලා ඉන්නම්. හරිද? ජ්‍යාමිති ප්‍රමේයන් දෙකක්. මොනවද? මේ වෘත්ත දැක්කම. දැන් ඔයාලට ඉස්සෙල්ලා මම කියන්න. සෙකන්ඩ් පේපර් එකේ පුතේ ජ්‍යාමිතියට එනවනේ ප්‍රශ්න දෙකක්. බලන්න ෆස්ට් පේපර් එක විතර නෙමෙයි අපි ඉතිහාස ලස්සනට ලොකු දේවල් කතා කරන්න හිතුවා. මේ බලන්න. මේ ප්‍රශ්න දෙක හැදෙන්නේ එකක් ත්‍රිකෝණ හා චතුරස්‍ර වලින් එක ප්‍රශ්නයක් හැදෙන්නේ. අනිත් ප්‍රශ්නය හැදෙන්නේ පුතේ මොනවද? වෘත්ත වලින්. අන්නේ වෘත්ත සම්බන්ධ කෙටි ප්‍රශ්නය තමයි මේ කතා කරන්නේ. අර සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10 10 ප්‍රශ්න දෙකක් හැදෙන හැටි කිව්වේ. දැන් මේක වෘත්ත වලින්. වෘත්තවල කතා කරන බොහොම සුප්‍රසිද්ධ ප්‍රමේයන් දෙකක් තියෙනවා. මේ දෙක කාට හරි අමතක වෙනවා නම් අද මම මෙච්චර ලස්සනට කියලා දීලත් අමතක වුණොත් දැන් ඔයා ලොකු වැරදිකාරයෙක්. හරි අපරාධකාරයෙක්. ඉතින් එහෙම වෙන්න එපා. හොඳේ. ඔයා හොඳට අහන් ඉන්න පුතේ. හොඳට අහන් ඉඳලා කටපාඩම් කරගන්න. මම කටපාඩම් කරනවා දැන් මම. ආපහු මේව බලන්න තියාගන්න එපා. මේකෙන් බැලුවා ඇව්වා ඉවරම කරලා දාලා ඉස්සරහා වැඩ වලට යන්න. විෂය 9ක් තියෙනවා. බොහොම පොඩි කාලයක් ඇතුළත කරන්න. කොච්චර තියෙනවද? එකපාරින්ම කටපාඩම්ම කරගන්න. රයිට්. මෙන්න කටපාඩම්ම කරගන්න එකපාරින්ම. හරි. මෙන්න බලන්න. අපි කියමු පොඩ්ඩක් දැක්කද පොඩි මිස්ටේක්ස් එනවා. ගණන් ගන්න එපා. හරි. ඩාම් වෙනවා ඩූම් වෙනවා. හරි. දැන් පුතේ මෙන්න මෙහෙම තියෙන එකට කියන නමක් කියන්න ඔයා. ඔයාගේ ප්‍රාමාණික දැනීම හැටියට මේකට කියන නම කියන්න. වෘත්තයක් ඇතුලේ ඉන්නවා චතුරස්‍රයක්. අපි ඒකට කියනවා මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. අපි ඕනනම් තිතකුත් තියමු, කේන්ද්‍රයකුත් තියනවා කියලා. වෘත්ත චතුරස්‍රයක්. වෘත්තය මොකද්ද? වෘත්තේ කොහොමද කියන්නේ? වෘත්තේ අපේ යාළුවෙක් හිටියා අපි A level කරද්දී අපි A level ඔය මැත්ස් ක්ලාස් එකේ. වෘත්තේ ඒකට කියන්න බෑ වෘත්තේ කියලා. එයා කියන්නේ මෙහෙම එහෙම කියවෙන්නේ. වෘත්තේ එහෙම කියන්නේ. අපි ඌට කියලා තියෙන්නේ ඌට කියනකොට කැතයිද? ඒකට අපි කියලා තියෙන්නේ ඔබ කටවහන් හිටන් අපි කියන්න උත්තර දෙනවලට. ඒකමයි පැන වුණාට කියන්නේ. රයිට් කමන්න. මට හදිසි මතක් වුණා ඔයාට යාව මතක් කරන්න. උග කාලෙකින් දැක්කේ නැහැ කොහේ ඉන්නවද දන්නේ නැහැ. හරි. එතකොට දැන් පුතේ බලන්න දැන් මෙහෙමයි. මේකෙදි ඔයාට දැන් මේක පැහැදිලි රූපේ දැක්කෙන වෘත්තේ මත ABCD ලක්ෂ්‍ය පහත ඇත. ඒ වගේ විස්තර වෙන වැඩක් නැහැ නේද? රූපේ තියෙන හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට පොඩ්ඩක් ටිකක් මෙහෙම තියාගත්තා නම් හොඳයි වගේ නේද? උඩ ගියා වැඩි වගේ නේද? මොකද්ද උඩ ගියා වැඩි? නිකන් ඒ රූපේ. හරි. මෙන්න වෘත්ත චතුරස්‍රය. එතකොට වෘත්ත චතුරස්‍රයකට තියෙනවා පුතේ ප්‍රමේයන් දෙකක්. ඔයා ලස්සනට ඒක ඉගෙන ගන්න ඕනේ ප්‍රමේයන් දෙක. එකක් මේක A නම් මේක B නම් එකක් තමයි A ධන B සමානයි අංශක 180යි කියන එක. A ධන B සමානයි අංශක 180යි. ඒක මම කියන්නම් ප්‍රමේය විදියට. මෙන්න ප්‍රමේය විදියට කියන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරකයි කියන්නේ එකතු 180යි. A ධන B සමානයි 180යි. හරි. ඊළඟට අනිත් එක වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඔන්න පාරවල් දෙක. ඔය දෙක විතරයි යන්නේ ඔයා දැනගන්න ඕන. සුපිරිනේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරකයි කියන්නේ පුතේ එකතු 180යි කියන එක. හරි? ඊළඟට වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ෂෝයිනේ. මම අහනවා ඔයාගෙන් අපි මේකට 1 2 කියමු. මම අහනවා ඔයාගෙන් 1ද 2ද වැඩේට ගන්න. 1ද 2ද වැඩේට සෙට් වෙන්නේ. සිතන්න 1ද 2ද. මේ ගණනට තව ජ්‍යාමිතික කරුණක් ඕනේ. හිතලා බලන්න ගාන දිහා බලලා මොකක්ද ඕනේ වෙන්නේ ජ්‍යාමිතික කරුණ කියලා. ජ්‍යාමිතික කරුණ මොකක්ද කියලා හිතලා බලන්න. ජ්‍යාමිතික කරුණක් ඕනේ. ඔයාට මතකද මෙන්න මෙහෙම එකක්. මේක සමාන්තර නම් මේකට සමානයි.
මේකට කියන්නේ මොන කෝණද පුතා? ඒකාන්තර කෝණ. ඒකාන්තර ඉසෙඩ් දකුර. ඒකාන්තර කෝණ. ඒකා කියලා විතරයි ලියුවා. ඒකා බඩගිනි කියන ඒක ඔහොම අර පොඩි කාලේ එක මතක් වුණා. ඒකා ඒකාන්තර කෝණ. එතකොට ඔයාලට අනිත් කෝණත් නිකන් එකක් දෙකක් මම අහගන්න ආස හිතෙනවා නම් මේකට මොකක්ද එහෙනම් කියන්නේ? මේක මොන කෝණද? මේකට කියන්නේ පුතේ අනුරූප කෝණ. මොකද්ද? අනුරූප. කොල්ල එහෙම කියනවා ෆාතිමා කෝණ. මේ ඇතුලේ කෝණ දෙක සමානයි. ෆාතිමා අර පැත්තට හැරිලා ඉන්නවා, මේ පැත්තට හැරිලා ඉන්නවා. නිකන් නමක් ෆාතිමා කියලා දැම්ම හේතුවක් නැහැ. නිකන් නමක් කිව්වා අපි ෆකුරෙන් එන නිසා. ෆාතිමා මෙහෙම නිදාගෙන ඉන්නවා. ෆාතිමා මෙහෙම මුණින් අතට නිදී. මෙහෙම ඔළුවෙන් හිටන් ඉන්නවා. හැදෙන්න පුළුවන් ගණන් ඔක්කොම ටික මෙතන කියලා ඉවරයි මම. වෙන්න පුළුවන් හැම ආකාරයෙන්ම. ෂෝයිනේ. මෙන්න මෙහෙම මිදුලි පිණුම් ගහනවා. හරි. ඕනම දෙයක් හරි අනුරූප. මේ ඉසෙඩ් අකුරත් එහෙම කරකවන්න පුළුවන්. ඉසෙඩ් අකුර එන්න අකුර වෙන ඕන විදිහකට. යු අකුර තියෙනවා නම් දැන් මේක ෆාතිමා කෝණ කියන්නේ අනුරූප කෝණ. ෆාතිමා කෝණ කියන්නේ ඒකට අනුරූප කෝණ. මේක ඒකාන්තර කෝණ. යු අකුර තියෙනවා නම් මිත්‍ර කෝණ. අමතක අයට ඔන්න හරිම රහට මතක් වුණා. අරවා කිය දැම්මට මිත්‍ර කෝණ නම් AB කියලා දාන්නේ. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 180යි පුතා. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය අංශක 180යි. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය පරිපූර්ණක එකතුව 180. ඉතින් හරිම ෂෝයි එකට ඒව ටික ඔක්කොම අපි පැහැදිලි කරා. දැන් ඔන්න ගාන හදන්න යනවා. එහෙනම් ඉසෙඩ් අකුරක් මෙතන පේනවා. මේ බලන්න මේ ඉසෙඩ් අකුර මේ ඊතල දෙකක් දැක්ක හින්දා සමාන්තරයි. මේක 45 නම් මේක 45යි. ඔන්න 45යි. දැන් 65යි 45යි එකතු කරලා 180න් අඩු කළා මේක කීයද කියලා වා හිතන්න. මං හිතෙන් ගන්න 5 5යින් කළා 60යි 40යි 100යි. 5 5 10යි 110යි 180න් 110ක් ගියාම 70යි. ඊළඟට මම කිව්වා මෙන්න මේ දෙවැනි එකේදී කිව්වා වෘත්ති චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. අංශක 70යි. කල්පනා කරන්න බලන්න. අංශක 70යි. හරිද බලන්න? හරිම ෂෝයිනේ 70යි. ඉතින් මම මේකට අවශ්‍ය කරන ඔක්කොම වටපිටාව කියලා දීලා ලස්සනට කියලා දුන්නා අංශක 70යි. ඔයා විභාගයේදී රූපයේම මෙහෙම දැම්මට කමන්නේ. කොහොම වුණත් යටින් ඉතින් මේක ලියන තරමට හොඳයි. CBE කෝණය සමානයි අංශක 70යි කියලා ලියුවා නම් හොඳයි. CBE කෝණය සමානයි අංශක 70. කො නිකන් 70 ලියුවත් හරි. කොහෙද ලියන්නේ? මෙන්න මේ හරිය ලියලා දාන්න. හරි. CBE කෝණය සමානයි අංශක 70. මම ගොඩක් තියෙන ඉඩවල ඔක්කොම පාවිච්චි කළා. ගොඩාක් කියලා දුන්නානේ. ගණනට එහා ගියේ. හරි. ගණනට වඩා හුඟක් එහා ගියේ. මේ જાතිය වෙන්න බුලා ඔක්කොම જાති ඊට එහා ඒවත් කියලා දුන්නා. ෂෝයිනේ. හරි. සුපිරි. හරි. දැන් පුතේ මොකද වෙන්නේ? දැන් අපි උඩට යන්න යනවා තව. දැන් බලන්න. 2023 වර්ෂයේදී නිමල්ගේ මාසික ආදායම 1,38,000යි. නිමල් රුපියල් ලක්ෂයකට වඩා ලැබූ ආදායමට 6% ආදායම් බද්දා. ආදායම් බද්දා කියන්නේ පුතේ ඉන්කම් ටැක්ස්. ඉන්කම් ටැක්ස් කියලා වචනෙට කතා කරාට ඔකට ඇත්තම කරෙක්ට් වර්ඩ් එක ඉන්ලන්ඩ් රෙවෙනියු. ඉන්කම් ටැක්ස් ආදායම් බදු. ඉන්ලන්ඩ් රෙවෙනියු. ගෙවීමට සිදු විය. එම අවුරුද්දේදී නිමල්ට මාසයකට ගෙවීමට සිදු ආදායම් බද්ද ගණනය කරන්න. ඉතින් ආදායම් බදු වගේ ඒවා කවුරුත් ගෙවනවා නම් තමයි හොඳ. දැන් මේක අහන් ඉන්න වැඩිහිටියෙක් වුණත් ඉතින් අහද්දි හිතයි ඇත්තනේ එන්න මේ සර් කියන්නේ. ආදායම් බදු ගෙවනවා නම් හොඳයි. ඇත්ත විදිහට රටකට හරි හොඳයි ආදායම් බදු ගෙවනවා නම් පිළිවෙලට ගෙවයි යනවා නම්. ඉතින් මෙහෙම කියනවා සෙනග. ගෙවන මිනිස්සුන්ගේමයි බෙල්ල මිරිකන්නේ. ඒකින්ද මිනිස්සු පුළුවන් තරම් කට්ටි පයින්නවද? ඔහොම කතාවල් කියනවා මම මේ ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් තුල කියන්නේ. හරි. එහෙම මිනිස්සු කතා වෙනවා. එහෙම එකක්ම නෑ. තමන්ට සාධාරණ වැඩ කරන් යනවා නම් කොච්චර වුණත් හොඳයිනේ. කිසිම ගැටලුවක් නෑනේ. ඊට පස්සේ එනේවට එහෙම බල්ලා මුණ දෙන්න ඕනේ. මොකද මම ඔයාටයි කියන්නේ වැඩිහිටියට නෙවෙයිනේ. ඔයාටනේ කියන්නේ. ඔයා පුතේ කවදා හරි ඔයා මුදල් හම්බ කරලා ඔයා ඉඩමක් ගන්නවා. ඉඩමක් ගත්තාම ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ඉඩම්
රෙජිස්ටර් කිරීමේ කාර්යාලයට ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඒකේ යනවා පිටපතක්. මෙන්න මෙහෙම ගත්ත කියලා ලෝයගේ. ඊළඟට ඔයා ගෙයක් හදනවා. ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවෙන් අප්‍රූව් ප්ලෑන් එකක් අනුමත ප්ලෑනක් එනවා. ඒතකොට ඒවයි පිටපත් ගන්න පුළුවන්. ඔයා කොච්චර මේක වියදම් කළාද ඊට පස්සේ බැංක් ලෝන් ගන්නවා. ඒව පිළිබඳව දේශීය ආදායම් බද් දෙපාර්තමේන්තුව ඉන්කම් ටැක්ස් එකට ඉන්ලන්ඩ් රෙවෙනියු එකට ඔයා යනවා. ෆයිල් ඕපන් වෙනවා. ෆයිල් එකක් ඇතුලේ ඕ කම්පියුටරේ ෆයිල් එකක හරි ඕපන් වෙනවා ඒව ටික. ඉතින් එතකොට ඔය දේවල් පිළිබඳ තොරතුරු ඔයාගේ ලැබෙනවා. ඊළඟට ඔයා ප්‍රසිද්ධ කරනවා නම් මොන හරි ව්‍යාපාරයක් ඒවයේ තොරතුරු ලැබෙනවා පුතේ. ඊළඟට ඔයා වාහනයක් ගන්නවා. ඒක RMV රෙජිස්ටර් මොටර් වෙහිකල්ස් නාරහෙන් පිට. ඒක රෙජිස්ටර් කරනවා. ඔයාට නම්බර්ස් හම්බ වෙනවා. පරණ එකක් ගත්තත් ඉතින් ඒව වෙනවා මේ විදියට. එතකොට පුතේ ඒ වයින් ඔයාට මෙච්චර වගේ ආදායමක් තියෙන කෙනෙක් කියලා අවබෝධයක් රටේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඔයා ආදායම් බදුත් ගෙවන් යනවා නම් ඔයා ඇත්තටම හොඳ මිනිස්සෙක් රටේ. ඉතින් ඔයා අනාගතේ මේ වගේ හොඳ පිළිවෙලට වැඩක් කරන මිනිස්සෙක් වෙන්න ඔයා. එතකොට ලෝකේ ගොඩක් රටවල් එතකොට දියුණු වෙන්නේ ඒකයි අපි පිළිවෙලට ආදායම් බදු කියනවා හම්බ කරනවා. එතකොට දැන් රජයක් වුණාම මේ අද පවතින රජය හෝ අතීතයේ රජයන් හෝ කවුරු හෝ ඉතින් අර ආදායම් බදු ගෙවනාට යම් සහනදායි වැඩ පිළිවෙලවල් ඒ වගේ දේවල් හදන එක තමයි රජයක් කරන්නේ. ඉතින් එහෙම කළා සහනයක් දෙන්න පුළුවන් හැමෝම එක විදිහට ඔය මං කිව්ව විදිහට හිතන්න ගත්තොත් හැමෝටම පොදුවේ සහනයක් දෙන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. ඉන්කම් ටැක්ස් ආදායම් බදු මගේ දේශපාලන දැක්මක් දෙන්න නෙමෙයි වාට තියෙන්නේ. මේ ගණන හදන්නයි මට තියෙන්නේ. ඒත් මං ඊට එහා ගිය දෙයක් කිව්වා ඔයාට දැනුමට සහ ඔයාගේ අනාගතයට. ආදායම් බදු ගෙවීමට සිදුවේ. එම අවුරුද්දේදී නිමල්ට මාසයකට ගෙවීමට සිදු ආදායම් බද්ද ගණනය කරන්න. එතකොට ආදායම් බද්ද පුතේ ආදායම් බද්ද. උදේට ඔහොම ආදායම් බද්ද කිය ලියලී ඉන්න ඕනෙත් නෑ. ඒකවත් විභාගෙදී ඕනේ නෑ. 1,38,1000න් මේ ලක්ෂ්‍ය අඩු කරන්න 38,000යි. ඒ අඩු කරන්න හැටි පෙන්වන්නත් පුළුවන් නැත්තම් නිකන් ඔහොම ගත්තත් කමන්නේ. එතකොට 106ක ආදායම් බද්දා 106 බෝල දෙකට බෝල දෙක ගලවලා ගියා. මේ බෝලේ පිටිපස්සෙන් ලෝඩ් කළා. 8 6 48යි 4ක් විතර 6 3 18යි 4යි 22යි රුපියල් 2280යි කල්පනා කරන්න කල්පනා රුපියල් 2280යි ෂෝයිද රුපියල් 2280යි කියලා ලැබෙනවා. පැහැදිලි? හරි. එතකොට පුතේ බලන්න කල්පනා කරන්න ඕක දැන් 9 වෙනි ගණනට එනවා. රයිට් ඒක හරි. සුපිරියක් නේ. 9 වෙනි ගණනට එනවා. දැන් පුතේ 9 රූපේ දැක්කෙන ආකාරයේ සෙන්ටිමීටර් 14ක් වූ කේන්ද්‍ර කෝණය මේ අරය 14යි පුතා. අරය 14යි. කේන්ද්‍ර කෝණය අංශක 45යි. කේන්ද්‍රික ඛණ්ඩයකින් සමන්විතව සංයුක්ත රූපයකින්. මේක ඉතින් 10 වෙනි පළවෙනි පාඩමනේ මතකනේ. සංයුක්ත රූපය. එතකොට පුතේ මෙතන දැන් අරය මෙතනට ඉරිකැලක් ගහන්න අයිතියක් තියෙනවා. එයි. මේ අරය 14යි සීයේ. කිව්වා මෙතන අරය. එතකොට සමචතුරස්‍රය දැන් මේ පැත්තත් අරේනෝ දෙපැත්තෙම අරේනේ කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ අර චීස් කෑල්ලක් වගේ හිතන්නකෝ. එතකොට 14 නම් මේකත් 14යි. මේකත් 14යි. මේකත් 14යි. මේකත් 14යි. හරි. එතකොට පැහැදිලි වාට. එහෙනම් මෙම රූපයේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ නිතරම වටේම ගිහිලා තියෙන දිග. සම්පූර්ණ එළිය වටේ, පිට වටේ දිග. එතකොට 14 ඒවා යනවා මෙන්න මෙච්චරක්. මේක ගන්නවා 14 1යි 2යි 3යි 4යි. 14 ඒවා 4ක් ගන්නවා. අරන් මෙන්න මේ ඡාප දිග ගන්නවා. මෙන්න මේ ඡාප දිග ගන්නවා. මේ ඡාප දිග. එහෙනම් ඡාප දිග හොයලා ඉන්නවද කොහොමද නැහැ 14 ඒවා කීයද අපි කිව්වේ 4 ධන ඡාප දිග කී ලියලිය ඉන්න ඕනේ නැහනේ 45 කෝණය 45යිනේ පුතා 360න් 45 කියන එක මම කියලා ඉන්නම් ඔයාලට කොයි වෙලෙත් 45 කොයි වෙලෙත් ගන්න විදියට කියන්න 45 ඒවා 360ට කොයි වෙලෙත් 8යි 8න් එක වැඩි කිරීම වෘත්තයක පරිධිය 2πr මේක 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ වැඩක්. හරි. 4ක් 4 16යි 4ක් 1 4යි ඉතුරු 1යි 5යි. එතකොට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි. එහෙනම් 4න් 1 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 වැඩි කිරීම r. r කියන්නේ පුතේ අරේ 14යි. වා හොඳ සිහි බුද්ධියෙන් හොඳට අහන් ඉන්නවනම් හරිම ෂෝයි කියලා දැනේ. 7 වරක් 14ට 2යි. තව කපනු දෙවරක් 1යි 4ට 2යි. තව කපනු දෙකට 1යි දෙවරක් 11යි. 56යි 11යි කීයද පැටව? 6යි 1යි 7යි 5යි 1යි 6යි සෙන්ටිමීටර් 67යි කියලා එනවා.
සෙන්ටිමීටර 67යි කියලා එනවා. හරිම ෂෝයිනේ. සෙන්ටිමීටර 67යි. හරිම ෂෝයි. රයිට් කල්පනා කරන්න. මෙන්න 10ට යන්න යනවා. දැන් පුතේ මොකද වෙන්නේ? මෙන්න බලන්න. බිංදුව 2 හා 1 5 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. පුතේ මේ තියෙන්නේ x ඛණ්ඩාංකය. මේ තියෙන්නේ y ඛණ්ඩාංකය. මේ තියෙන පුතේ x ඛණ්ඩාංකය. මේ තියෙන y ඛණ්ඩාංකය. මෙන්න සරල රේඛාවේ සමීකරණය සොයන්න කියනවා. හරි. එතකොට දැන් මොකද වෙන්නේ? m සමානයි ඔයා දන්න එක මතක් කරනවා මං y ඛණ්ඩාංක දෙකෙහි වෙනස දන්න එක කිව්වට ගොඩක් දෙනාට මේක අමතකයි. හරි ෂෝක් සර් මේක කියලා දුන්නා එක කියලා කියයි. බෙදීම x ඛණ්ඩාංක දෙකෙහි වෙනස වෙනස. එහෙනම් පුතේ මොකද්ද මේක? m අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක දෙකෙහි වෙනස බෙදීම x ඛණ්ඩාංක දෙකෙහි වෙනස. රයිට් මම ඒක පාවිච්චි කරනවා. m සමානයි. මෙන්න y එහා පැත්තෙන් පටන් ගන්න 5න් 2ක් අඩු වෙනවා. y ඛණ්ඩාංක දෙකේ වෙනස 5 අඩු කිරීම 2. x ඛණ්ඩාංක 1 අඩු කිරීම බිංදුව. 5න් 2ක් 3යිනේ පැටව. 1න් බිංදුවක් 1යි. 3 බෙදීම 1 3යි. අනුක්‍රමණය m හෙව්වා. අනුක්‍රමණය නෙවෙයිනේ අහන්නේ සරල රේඛාවේ සමීකරණය. m හෙව්වා c හොයන්න. m කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. c කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. m කියන්නේ අනුක්‍රමණය. c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තපුරේ නෙමෙයි මේක වෙන එක. අන්තක්ඛණ්ඩය. c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ පුතා ඔන්න හොඳට අහගන්න සමහරු දන්නේ රේඛාවක්. දැන් මේ මූල ලක්ෂ්‍ය. රේඛාවක් y අක්ෂයේ කපන තැනට මූල ලක්ෂ්‍යයේ සිට ඇති දුර. ඔන්න ඔකට තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. මොකද්ද පැටියෝ අන්තක්ඛණ්ඩය? රේඛාවක් මගින් y අක්ෂයේ කපන තැනට මූල ලක්ෂ්‍යයේ සිට ඇති දුර. ඉතින් එතකොට මූල ලක්ෂ්‍යයේ සිට ඇති දුර හැබැයි y අක්ෂයේදී මත කැපෙන නිසා එතෙන්දී x ඛණ්ඩාංකේ බිඳුවයි. x ඛණ්ඩාංකේ බිඳුව එන්නේ මෙන්න මෙතන මේ තියෙන. x ඛණ්ඩාංකේ බිඳුව. ඒකෙන්දී තියෙන y අගය තමයි උත්තරේ. එහෙනම් 2යි. මොකක්ද අන්තක්ඛණ්ඩය කියන්නේ? තව විදිහකින් අර්ථ දක්වන්නද? y අක්ෂයේ කපන තැන තියෙන y අගය. x අගය බිඳුවයි. එහෙනම් තග්ගල මේක ගත්තා. එහෙනම් y සමානයි සමීකරණේ නහන්නේ. රේඛාවේ සමීකරණේ y සමාන mx ධන c. මතකද සරල රේඛාවක සම්මත සමීකරණය y සමාන mx ධන c. එහෙනම් m කියන්නේ 3යි x ධන c කියන්නේ 2යි. y සමානයි 3යි x ධන 2 කියලා ලැබෙනවා. ෂෝයිද? ෂෝයි. රයිට් කල්පනා කරන්න. y සමානයි 3යි x ධන 2 කියලා ලැබෙනවා. ඒකත් හරි. ප්‍රශ්න අංක 11ට නන්න හරි මම කන්නම්. දැන් බලන්න මේකට අවශ්‍ය කරන තියරිස් කියලා දීදී ගිය හැටි ලස්සනට නේද? තියරි කියලා දුන්නා. දැන් පුතේ දැන් මොකද කරන්නේ? මේ ගණන කරන්න යන්නේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OA AB විස්කම්භයද DOB 150යි. ඉතින් අපි අර කතා කළා ඉස්සෙල්ලා වෘත්ත ප්‍රමේයන් ගැන DCB කෝණයේ විශාලත්වය සොයන්න. DCB කෝ DCB මෙන්න මේ කෝණයේ විශාලත්වය අහන්න. මේ අපි විසින් හොයාගන්න එකක් පැටව අපි රූපයක දාද්දි මම පොඩි රවුමක් ඇතුලේ දානවා. වෙනස් කරලා අඳුර ගන්න. මාකි ස්කීම්ස් වල උනත් එහෙම දාලා තියෙන රවුමක් ඇතුලේ. කුලක වලත් වෙන රූප වල එහෙම දානවා. අපි විසින් හොයාගත්තු අනිත් ඒවා තිබිච්ච ගන්න. එතකොට DCB කෝණය සොයන්න කියලා කියනවා. ඔක හොයන්න යන්නේ කොහොමද? මේකේ මොන හරි වාට පේන දෙයක් මුලින්ම හිතන්න. සමාන අරයන් දෙකක් පේනවනම් කියන්න මට ඒවයි කියන පාද කියන්න බලන්න. OA සමානයි OD. මේක මේකට සමානයිනේ සමාන අරයන් කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර තමයි අරය කියන්නේ. OA සමාන OD සමාන අරයන්. වැඩි හරිනේ. ෂෝයිනේ. එතකොට මට කියන්නකෝ මං අහනවා මෙන්න මේ රවුම් කරපු කෝණය කීයද කියන්නේ? ඔය රවුම ඇතුලේ. සරල රේඛාවක් වාට පේනවනේ AOB කියලා. ඒක 150 කර ටිකට ගියාම 180න් අඩු වුණාම කීයද පුතා? 30යි. 30යි. දැන් මේ ත්‍රිකෝණයට එන්නකො මෙහා පැත්තේ අර සමද්විපාද එකක් පේන්නේ. ඒ ත්‍රිකෝණයට ආම 180න් 30ක් ගියාම කීයද? 150යි. 150 දෙකට බෙදුවාම මේ සම දෙකට බෙදන්නයි පාද සමාන නම් කෝණ සමානයි. 75යි. මෙන්න මේක 75යි. මේක 75යි. හරි පැහැදිලි. දැන් වෘත්ත චතුරස්‍රයක් පේනවා. මම දැන් ටිකකට කලින් වෘත්ත චතුරස්‍රය ගෑන්නුවා.
මේකයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එකතු 180යි. එහෙනම් 180න් 75 අඩු කළා කීයද 105යි. මෙන්න මෙතන 105යි. හරිම ෂෝයිනේ. ඔන්න ඔතන අංශක 105යි. සුපිරිනේ. DCB කෝණේ විශාලත්වය අංශක 105යි කියලා මෙහෙම ලියලා දාන්න. ඕනනම් DCB සමානයි කියලා ඔහොම ලියලා දාන්න. ඔහොම ලියන්න. මේ ලියවෙනද ඔහොම තිබුණත් ලකුණු දෙයි. ඉතින් මෙහෙන් ලියන්න. ඉතින් අර අහලා තියෙන එක ඉතින් අපි පොඩි සදාචාර සම්පන්න ගතියක් තියෙන්න එපායේ නැද්ද? හරි. පට බලා ගන්න බටව. කල්පනා කරන්න. සුපිරිනේ. ඊළඟට ප්‍රශ්න අංක 12ට නන්න. දැන් පුතේ මේකේ මං එක දානවා. මේකේ එක දානවා. මේකේ එක දානවා. මේකේ එක දානවා. එකක් දැම්මේ නැතුව හිටියා. ඒ කියන්නේ 15 ඉඳන් 20ට පහක් තියෙනවා. ඒකක එකයි පහක් කියන්නේ. 20 ඉඳන් 25ට ඒකක එකයි. පහයිනේ තිබුණේ. 25 35 10ක් තියෙනවා. 25 ඉඳන් 35ට ඒකක දෙකයි. අන්න. 35 40 පහයිනේ තියෙන එකයි. 40 45 එකයි. හරි. ඒකක දෙකක් තිබුණ එක විතරක් මෙන්න මෙතන 12 එන්නේ දෙකෙන් බෙදුවම 6යි. ඔන්න ඔහමයි වෙන්නේ. අනිත් ඒවා ඒ උසවල්ම තමයි. 15 20 අතරේ උස 2යි. මෙතින් 15 20 අතරේ උස 2යි. මෙතින් දාලා. ඊළඟට 20 25 අතරේ උස 4යි. ඊට පස්සේ 25 35 අතරේ උස 6යි. අන්න ඒ හොයාගත්තු එක තමයි දැන් පාවිච්චි කරන්නේ. 25 35 අතරේ උස 6 ඔච්චරයි අඳින්න කියලා තියෙන්නේ. ඇති ජාල රේඛය සම්පූර්ණ කරන්න. ජාල රේඛය තියෙන සම්පූර්ණ කරන්න ඉවරයි ගන්න. දැක්කනේ? ඒකක වශයෙන් හිතාගත්තා. පහේ කෑලි 10 කෑලි එකක් තිබුණා. 10 කෑලි තියෙනකොට දෙකෙන් බෙදලා ගත්තා. ඒක අතෙන්ට සෙට් කළා. එයි මේ ඩබල් තියෙන. දැන් මෙතන 15 20 මේ දුර සමානයි. දැන් මෙතන එහෙම නැහැ මේ දුරවල් දෙක එකතු කරලා තියෙන්නේ. දැක්කද? මේවා සමානයි. අර ඔය ටික දැන් ඔයාලට පැහැදිලි. මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේකට කියන පුතේ කැටි කිරීමේ ලකුණ. කෙටි කිරීමේ ලකුණ. ඔහොම නිකන් අපබ්‍රංශය වගේ ඔහොම තියලා ඒ අවුලන්නේ නැහැ. නිකන් අකුණක් වගේ. රයිට්? එතකොට ප්‍රතිරෝධ අනම්මනම් ඔය කතන්දර ඔය ඔක්කොම වගේ. ඉතින් එතකොට කෙටි කිරීමේ ලකුණ. කැටි කිරීම කෙටි කරනවා ඒ බිඳුවෙන් 15ට අර 5න් 5 යනකොට බිඳුවෙන් 15ම පෙන්නලා එතන. එතකොට ඒක කෙටි කරනවා. බිඳුවෙන් සමහරට 50 බිඳුවෙන් 100න් පටන් ගන්න. ඒක කෙටි කිරීමේ ලකුණ දාපම ඒක ඇදලා ඉලාස්ටික් කරලා දැම්මා කියලා තමයි සලකන්නේ. වැඩි පැහැදිලි සුන්දරයි ෆීට් රයිට් 13. 13ට නන්න රූපේ දැක්කෙන වෘත්තය මත ABC හා D ලක්ෂ පිහිටා ඇත. තවද AD සමාන්තරයි BC වේ. පේනවනේ ඊතල දෙකක් තියෙන්නේ. අපි කතා කළේ රේල් පිළි දෙකක් වගේ එහුට පටේ. හරි. එතකොට AD සමාන්තරයි BC වේ. දී ඇති තොරතුරු අනුව CPD කෝණයෙහි විශාලත්වය සොයන්න. CPD කෝණය. CPD කෝ බාණ්ඩි. CPD මෙන්න බඩුව. CPD. හරි. එහෙනම් දැන් මේකට අවශ්‍ය වෙන ජ්‍යාමිතික කරුණක් ඔයාට කියලා දෙන්න. වෘත්ත ප්‍රමේයක් තියෙනවා මෙහෙම. වෘත්ත ප්‍රමේයක් තියෙනවා මෙහෙම. අර වෘත්ත චතුරස්‍ර ගැන අපි කතා කළේ. වෘත්ත. හරි. එකම ඛණ්ඩේ ජායක් මගින් හැදෙනවා. මේ යට තියෙන ගාය නෙමෙයි ජාය. යට තියෙන ජාය. එතකොට ගාය නෙමෙයි ජායක් මගින් හැදෙන එකම ඛණ්ඩේ කෝණ සමාන වේ. තව තියෙනවා වෘත්ත ප්‍රමේයක් තියෙනවා. පස්සේ මේ කතා කරමු. ජායක් මගින් හැදෙන එකම ඛණ්ඩේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩේ කෝණ සමාන වේ. එතකොට මට මෙතන ජායක් වෙන්න නැත්නම් නිකන් ජායක් අපිට මවා ගන්න පුළුවන්. ඒ මවාගෙන ඉල්ලට කියනවා නිර්මාණයක් කියලා. එතකොට එකම ඛණ්ඩේ කෝණ සමාන මෙතන 40 නම් පුතේ මෙතන 40යි කියලා ඔන්න ගත්තා. එමෙ යන්න පුළුවන්. හරි. එහා පැත්තෙන්ම දුවන්නත් තිබ්බා. මට නිකන් හිතුණා මේ පැත්තෙන් ඔහොම ගමුද කියලා. හරි. එතකොට 40යි. හරි. දැන් ඊට පස්සේ ඔයාලට පේනවා ඊතල දෙක මේ ඊතලේ එතකොට සමාන්තරයිනේ. එතකොට මේක 40 නම් මෙතනත් 40යි. මෙතනත් 40යි. හරි. එතන ASCII දාන්න ඉඩම අදින්නාම එළියට දාලා ඊතලයක් දානවා. දැන් 40යි මේ ත්‍රිකෝණය PBC කියන ත්‍රිකෝණය ගත්තොත් ඒකේ 40 80යි. 80 නම් මෙතන 80යි. එයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එහෙනම්
ඕක ඔතන අපිට එතන ලැබෙනවා කීයයි කියලාද? අංශක 80යි කියලා. CPD කෝණයේ විශාලත්වය අංශක 80යි. හරිම ෂෝයිනේ. ඒකත් හරි. අංශක 80යි. හරි ආසයිනේ. හරි අහසයි. හරි. කල්පනා කරන්න කල්පනා. හරි. කල්පනා කරන්න. හිතන්න. නිකම් පේප එකක් කරනවට වඩා පුතේ අපි ඒකේ සිද්ධාන්ත හොඳට ඉගෙන ගනිමින් ලස්සනට යන හැටි බලන්න. හොඳට පැහැදිලි කරමින් ඔයාට හරි ෂෝක් එකකට මේක දැනගන්න ලැබෙනවනේ දැන් නේද? හරිම ෂෝයිනේ. හරි. ජායක් තියෙනවා. එකම කණ්ඩේ කෝණ සමානයි. එකම කණ්ඩේ කෝණ. ඒකාන්තර කණ්ඩේ කෝණ කියලා එකක් වෙනම තියෙනවා. මේක එකම කණ්ඩේ කෝණ. වෘත්තයක එකම කණ්ඩේ කෝණ. ඒකාන්තර කණ්ඩේ කියන්නේ වෙන කතාවක්. ඒක වෙන සීන් එකක්. හරි. right. ඉතින් දැන් බලන්න. පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩැති භාජනයක ප්‍රිස්ම හැඩැති භාජනයක 20ක් උසට ජලය පිරී ඇත. මෙම ජලය සියල්ලම පතුලේ අරේ 7ක් වූ වෘත සිලින්ඩරාකාර භාජනයකට වත් කළ විට එම භාජනයේ කොපමණ උසකට ජලය පිරෙයිද? පතුලේ අරේ ආරෝධ ඍජු වෘත සිලින්ඩරක පරිමාව πr වර්ගය HA. එනම් පුතේ මේ බලන්න. මෙන්න භාණ්ඩේ. මොකද්ද මේ? මේක පුතේ කේතුවක්. කේතුවක් උඩ අතට කෙලින් අතට හිටවලා තියෙනවා. මේකේ පතුලේ වර්ගඵලය 77යිලු. 77යි වර්ග සෙන්ටිමීටර්ලු. එතකොට පුතේ 20ක් උසට ජලය පිරලාලු. 20ක් උසට ජලය පිරিলাලු. 20ක් උසට. ඉතින් අපිට 20ක් උසට ජලය පිරලා කියලා කියනවා. හරි. ඉතින් ඕක නිකන් රූපයෙන් දැඳින්න වැඩක් නැහැ. විභාගෙදී ඕක අඳින්නේ නැහැ. මම නිකන් ඇඳලා පෙන්නන්නේ පැහැදිලිවට. කවුරු හරි ඇඳොත් වැරදිත් නැහැ, වැඩිත් නැහැ. සිලින්ඩරාකාර භාජනයකට මේකේ වතුර ටික දානවා. සිලින්ඩරාකාර භාජනයකට. සිලින්ඩරයකට දානවා. ඔන්න ටින් එකක් වගේ. right? කිරි ටින් එකක් හරි මොනවා හරි. භාජනයට වත් කළ විට. ඉතින් මේ ප්‍රිස්ම එහෙම මම අර එදා කිව්වේ මගේ අර ගණිත ගීතයේ තියෙනවා කියලා. කිව්වේ එදා ගණිත ගීතයේ තියෙනවා කියලා. ඒකේ ලාස්ට් වර්ස් එකේ තියෙනවා. ඔයා සමහර විට මගේ අර එපිසෝඩ් 1 එකේ ඔක කියලා බලන්නත් ඇති. මගේ YouTube එකට ගිහලා පියල්සෙන විරත්න කියලා YouTube එකට ගියාම ඒකේ මැත් සෝං ගණිත ගීතය කියලා ඒකට ගිහලා බලන්නත් ඇති. ඒකේ තියෙනවා අන්තිමට මෙහෙම ප්‍රිස්මය ගැන මෙහෙම. ඒක මං ලාස්ට් වර්ස් එක කියලා අර එන්ඩ් කෝරස් එකට පොඩ්ඩක් ඇවිල්ලා හැමම කියලාම පෙන්නන්නම්කෝ. මෙහෙම තියෙන්නේ. වීදුරු කුට්ටියෙන් හදපු යෝධ ප්‍රිස්මේ උඩට නැගලා සුදු නංගිගේ අත අල්ලන් උඩ පැන hina වෙවි ලිසාගෙන යන්නට මට ලිස ඉන්නට මට දුවලා යන්නට මට නිකම් පයින් එන්නට මට ආසයි හරි ආසයි. උටුවක පිට නැගිලා පිරමිඩයක් වටේ ගිහින් පේරෝවරු නිදන් ඉන්න ඝන කාබය වගේ තියෙන පෙට්ටිය මට දැක ගන්නට ආසයි හරි ආසයි. x සමාන ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි ආසයි හරි ආසයි. එහෙම තියෙන්නේ. අර x සමාන ඍණ b ඒක ඔයාගේ වර්ග සමීකරණ පාඩමේ සූත්‍රය. ඔය සූත්‍රේ කටපාඩම් නැති අය ඕන තරම් ඉන්නවා. විභාගෙට ඕනේ. ඉතින් එතකොට ඒ සූත්‍රයෙන් හරි වර්ග පූර්ණයෙන් හරි එන්නේ. ඊළඟට ප්‍රිස්මය දැක්කද? ඒකේ කියවුණා පිරමිඩේ පෙට්ටිය මට දැක ගන්නට ආසයි. කොල්ල චිට්ටේ වුණා පන්තිය. මොකද්ද සර් ඔය පෙට්ටිය කියන්නේ? පෙට්ටිය කියන්නේ පුතේ පාරාව නිදන් ඉන්නේ. ඒ කියන්නේ මමි සැතපීලා තියෙන මිසරේ පිරමිඩ් ඇතුලේ තියෙන මේ මිනි පෙට්ටිය. ඒකයි දැක ගන්නට ආසයි. රචකයා බලන්න හිතලා තියෙන දුර කවුද රචකයා? මම්ම යන්නේ ලිව්වේ. හරි. එතකොට දැන් මෙන්න බලන්න. මොකද වෙන්නේ පුතේ? මේක මට හිතෙන පොඩි ඉන්ටර්වල් එකකට ගිහිල්ලාම පොඩි වේකයකට ගිහිල්ලාම කියලා. එහෙනම් වේකයෙන් පස්සේ මොකක්ද දෙන්නේ? part 3 අන්තිම එකට යනවා.